ඝාතනය කරන්න ඉන්න වයසක නෙවෙයි මේ වයෝවෘද්ධ කාන්තාව ඉඳලා තියෙන. තවත් අහස පොළොව නුහුලන සිදුවීමක් වාර්තා වෙනවා අපේ කැපිතිගොල්ලෑවට ආසන්නයේ මැදවච්චිය ප්‍රදේශයේ මැදවච්චිය ඉසෙම්බැස්සගම ප්‍රදේශයේ සිදුවීම මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මැදවච්චිය ඉසෙම්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුල 81 හැවිරිදීමක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට ඔක්තෝබර් මාස 27 වන දින උදෑසන මැදවච්චිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. ඔන්න හොඳට අහුම්කම් දෙන්න. මේ ඝාතනය කරලා තියෙන වයෝවෘද්ධ අම්මගේ වයස අවුරුදු 81යි. තවදුරටත් මෙන්න මේ විදිහට වාර්තා කරනවා මරණයටපත් ඇත්තේ ඉසෙම්බැස්සගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් වේ. ඉතින් ඝාතනය කරන්න ඉන්න වයසක නෙවෙයි මේ වයෝවෘද්ධ කාන්තාව ඉඳලා තියෙන්නේ. තවදුරටත් මෙන්න මේ විදිහට කියනවා පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව කතන ආබාධයකින් පෙළෙන තම පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවයි. එතකොට මේ කාන්තාව වයෝවෘද්ධ කාන්තාව තනියම නෙවෙයි ඉඳලා තියෙන්නේ. තම පුත්‍රයාත් එක්ක තමයි මේ නිවසේ කල්ගත කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා පොලිසිය සඳහන් කරන්නේ ඔක්තෝබර් 26 දින රාත්‍රියේ මේ පුත්‍රයා විසින් පොරවකින් මවගේ හිසට පහර දී ඝාතනය සිදු කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඉතින් ඔබම හිතන්න මොනතරම් කාලකන්ණි මොනතරම් නරුම පුතෙක්ද මේ ආදරණීය අම්මා හදලා තියෙන්නේ. ඉතින් මේ දරුවා හදනකොට කවදාවත් මේ අම්මා හිතුනේ නැති ඇති. එයා හදපු ආදරෙන් හදපු පුතාගෙම මේ විදිහට අකාලේ මිය පරලොව යන්න අවස්ථාව උදා වෙයි කියලා. කෙසේ වෙතත් පොලිසිය මෙන්න මේ විදිහට තවදුරටත් වාර්තා කරනවා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සහකාර පුත්‍රයා පොලිස් අත්අඩංගුවටගෙන ඇත. මృత ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුර රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. ඉතින් ඕක තමයි අද තත්ත්වයේ. තමන්ගේ අම්මා තමන්ගේ දරුවෝ ඝාතනය කරන කාලයක්, ඒ වගේම තමන්ගේ දරුවෝ විසින් මව ඝාතනය දෙමව්පියෝ ඝාතනය කරන කාලයක් මේ ඉස්සරහට එන්නේ. ඉතින් ඕක තමයි කියන්නේ දරුවෝ හදනකොට දරුවොත් එක්ක ඉන්නකොට තමන්ගේ දරුවන්ට හොඳ දේවල් පමණක් ග්‍රහණය කරගන්න අවස්ථාව සලසලා දෙන්නවා දෙමව්පියෝ විදියට. ඉතින් මේ වගේ සිදුවීම් වාර්තා කරන්න ලැබිච්ච එකත් ඇත්තටම මේ රටේ ජීවත් වෙන බෞද්ධ ජනතාව විදියට අපි ඇත්තටම මොනතරම් පව් කරලා තියෙනවද කියලා පොඩ්ඩක් ඔය කට්ටියම හිතලා බලන්න.